right. එතකොට මූලික ගණිතයේ කොටසේ දර්ශක සම්බන්ධ මූලික නීති ටිකක් අපි කතා කරා. ටියුට් එකේ ගණන් ටිකක් සාකච්ඡා කරන්නයි යන්නේ. හරි? ටියුට් එකේ ගණන් ටිකක් සාකච්ඡා කරමු. එතකොට ලේසි තමන් හදලා තියෙන එක අපේ තියාගත්තට පස්සේ මොකක් හරි වැරද්දක් තියෙනවද අත ගන්න නෝට් කරගන්න. ඒ අභ්‍යාස ටික මම සාකච්ඡා කරන්නයි යන්නේ. හරි? නිසා ඔය right. පේපර් එක ලියන කට්ටිය කතාව නවත්තන්න. right. අපි වැඩේ කරගෙන යමු. right. මම හිතන්නේ අභ්‍යාස 1 කියන එක සාකච්ඡා කරා අපි නේ. අභ්‍යාස 2 කියන එක සාකච්ඡා කරන්න තියෙන්නේ. ඒ කියන්නේ 2.1 කියන එකේ තියෙනවා ගණන් ටිකක්. 2.1 කියන එක. ඒකේ තියෙනවා මූල ලකුණු සහිතව ලියන්න. ඒ කියන්නේ A වල A කියන ගාන P වල 3න් 1යි. ඕක මූල ලකුණු සහිතව ලියන්නේ P ලියලා මෙහෙම වර්ගමූල ලකුණු ලියලා මේ කොක්ක ඇතුලේ තමයි තුන දාන්නේ. කොක්ක ඇතුලේ තමයි තුන. උතන ඉන්න කට්ටිය කතාව නවත්තන්න. දොර ගාව ඉන්න කට්ටිය. ඊට පස්සේ B කියන එක්කෙනා A වල 3න් 2 A වල 3න් 2 කියන්නේ A වල 3න් 1 වැඩි කිරීම 2 කියලා දැනගන්න. එතන මේ 3න් 1 මෙහෙම A වල වර්ගමූල දාලා 3 දාලා මෙතන මොනවද කියලා. ඔන්න කොහොම තමයි කියන්නේ. එතන වර්ගමූල ලකුණු දානවා නම් 3න් 1 4න් 1 5න් 1 6න් 1 වගේ දාන්න පුළුවන්. දාලා ඒ යට තියෙන සංඛ්‍යාව තමයි මේ කොක්ක ඇතුළට එන්නේ. තේරුණාද? එතන මෙතන 3න් 2 කියන එක ලියගේ 3න් 1 වැඩි කිරීම 2. එතකොට A වල වර්ගයේ ඉතුරුයි මේ වර්ගමූල ලකුණ මෙන්න මේක ඇතුලේ දාගන්න. දාගන්න. මොකක් හරි අඩුපාඩුවක් කියලා දෙන්න හදාගන්න. right? කතාව නවත්තන්න පොඩ්ඩක් කරදරයි ඈ. C කියන එක නක් එකට ඇතුළට යන්න ක්ලාස් එකේ එළිය නැතුව. ඔය දොර ගාව ඉන්න කට්ටිය C කොටස x වල ඍණ 3න් 2 x වල ඍණ 3න් 2. එතකොට අපිට මේක වර්ගමූල ලකුණක් සහිතව දාන්න ඕන. එහෙනම් අපි ඒක ඉස්සලා ධන දර්ශකයක් කරගන්න ඕන. හරි? එතකොට x සමානයි 1 බෙදීම කියලා දාලා x වල 3න් 2 කියලා දැම්මා. ඊට පස්සේ මේක ලිය හැකි x වල 3න් 1 වැඩි කිරීම 2. එතකොට මෙයාට වර්ගමූල ලකුණ ඇප්ලයි කරාම මොකද වෙන්නේ? මම යටින් ලියන එක මෙතන ලියනවා. 1 බෙදීම x වල වර්ගය කියලා දැම්මා. මෙහෙම 3 ඉලක්කම දැම්මා. right? ජනේලෙන් ඉන්නු. right? ඒක වැදගත්. D කොටස D කොටස D කොටස M වල 5න් 4 M වල 5න් 4. එතකොට ඒකේ ඍණ අකුරක් එහෙම නැහැ. M වල 5න් 4 කියලා තියෙන එක තමයි. එතකොට ඒක අපි හදාගන්නේ කොහොමද? M වල 5 5න් 1 වැඩි කිරීම 4 කියලා දානවා. M වල වර්ගමූල ලකුණු දාලා 5 දැම්ම මෙතන 4 දැම්ම. හැබැයි ඔයා හිතන්න එපා දැන් 5 වල M වල 4 නේ දැම්මට පස්සේ මේ මේකේ වර්ගමූල කියලා එහෙම නෙමෙයි. මෙතන තියෙන ඉලක්කමේ තමයි යට භාග සංඛ්‍යාව එන්නේ. පැහැදිලිද? ඒක දර්ශකයක් තුල දර්ශකයක් තියෙනවා. සාමාන්‍යයෙන් මෙහෙමනේ.
දැන් m වල වර්ගය කියලා තියෙන එකේ m වල හතරවෙනි බලය තියෙන එකේ නිකම් වර්ගමූලය තිබ්බනම් ඒකේ තේරුම එතන මේ වර්ගමූල ලක්ෂණ තුනේ දෙකේ ඉලක්කම තමයි තියෙන්නේ. එහෙනම් මොකුත් නැහැ කියන්නේ කිසි ඉලක්කමක් නැහැ. එතකොට දෙකේ ඉලක්කම තමයි දෙන්නේ මොකුත් නැත්නම් m වල හතර මෙහෙම දැම්මා. එකේ යට දෙක මෙහෙම දැම්මා. එතකොට මෙහා සුළු වෙලා ගිහලා m වල වර්ගය කියලා එනවා. එසා මේක විශේෂ අවස්ථාවක්. එතකොට වර්ගමූල ලකුණක් දාලා මේ ඇතුලේ කිසියම් ඉලක්කමක් තිබ්බේ නැත්නම් තියෙන්නේ දෙකේ ඉලක්කම. නැත්නම් අනිත් අවස්ථාවල ඉලක්කමක් තියෙනවා කියන්නේ ඒක එක යට විදිහට නම් දෙන්න. පැහැදිලිද? එසා මේක ලියාගෙන මේකට නෝට් කරගන්න. ගොඩක් වැදගත්. රයිට්. මේක නෝට් කරගන්න. අමතර සටහන. රයිට්. අපි ඊ කොටසටත් යමු. ඊ කොටස. ඊ කොටස. ඊ කොටසේ තියෙනවා y වල ඍණ 4න් 3. හැබැයි වර්ගමූල ලකුණ සහිතව ලියන්න බෑ ඍණ දර්ශක තියෙන ඒවා. එතකොට අපි ඒක ධන දර්ශකයක් කරගන්න ඕන. එක බෙදීම y වල 4න් 3 කියලා දැම්මා. ඒකේ තේරුම තමයි එක බෙදීම y වල 3 වෙනි බලය දාලා වර්ගමූල ලකුණ මෙතන හදන්න. ඕක තමයි කතාව. එසා මේ විදිහට උත්තරේ තියෙන්න ඕන. නෝට් කරගන්න. ගොඩක් වැදගත්. F කොටස. F කොටස x වල ඍණ 3න් 5. x වල ඍණ 3න් 5 කියන්නේ එක බෙදීම x වල 3න් 5. එතකොට මෙන්න මේ කොටස් හරියට සුළු කරනකොට එම ඛණ්ඩාංග ජ්‍යාමිතිය කරගන්නවා. හරි? ඒක ඛණ්ඩාංග ජ්‍යාමිතියේ ගොඩක් වැදගත් කොටස. ඒ වගේම සංඛ්‍යානයේ තියෙන සුළු කිරීම ඒවා ගොඩක් වැදගත්. ඒ නිසා ඒවට තමයි මේවා වැදගත් වෙන්නේ. ඒ නිසයි මම හරියට ඉගෙන ගන්න ඕන. එහෙම නැත්නම් අනාථ වෙනව නිකම්ම. SFT කියන්නේ ලේසියෙන් මේ යකුණක් ගන්න පුළුවන් සබ්ජෙක්ට් එකක්. හරි? නමුත් ගොඩක් අයට ඒක ගොඩක් දුර ඈතට ගිහිල්ලා තියෙන බොළඳ ගැටලු නිසා. හරි? ඒ නිසා සිලබස් එකේ කන්ටෙන්ට් එක හරියට දැනගෙන ඉන්න ලේසි. හරි? හැම පාඩමකට දීලා තියෙනවා වේට් එකක්. හරි? ඒ වේට් එකට වැඩ කරාම හරි. අවුරුදු දෙකටම කාලච්ඡේද 600යි තියෙන්නේ. එතකොට 12 වසරට 300යි 13 වසරට 300යි. එතකොට මේ කාලච්ඡේද 600 ඇතුළේ තමයි ඔක්කොම ප්‍රෙඩික්ට් කරන්න ඕන. හරි? එතකොට මේ 600 ලා O level ගණන විද්‍යාවයි හදලා SFT පුළුවන් කියලා හිතාගෙන ඉන්නවනම් ඒක එන අවුලක්. අන්තිමට තමයි කෙල වුණා කියලා තේරෙන්නේ. කෙල වෙන්න කලින් කියන්නේ හරියට සුළු කිරින් ටික හදාගන්න. එතකොට ලියයි. මොකද ලේසියෙන්ම හදන්න පුළුවන් ද්‍රවස්ථිති ගණන්, ඛණ්ඩාංග ජ්‍යාමිතිය ගණන් ඒවා සුළු කිරින් එකට ඉදිරියට යන්නේ ගොඩක් වැදගත් වෙනවා. රයිට් ඒකට තමයි මේ උදව්ව මෙතනින් කරන්නේ. එහෙනම් එක බෙදීම x වල 3න් 5 කියන එක ලියයි. x වල 5 වෙනි බලය දාලා වර්ගමූල ලකුණ ඇතුලේ මේ ඉලක්කම වල 3න් එක. ඒකයි කතාව. හදාගන්න. හරි. ඊට පස්සේ දෙවෙනි ගාන ධන දර්ශකයේ සහිතව ලියන්න කියලා ගණන් සෙට් එකක් තියෙනවා. ඒ සෙට් එකත් අපි හදලා ඉවර කරමු. හරි. ධන දර්ශකයේ සහිතව ලියන ටික. ධන දර්ශකයේ සහිතව ලියන එක. එළියත් අපි ඉවර කරගමු. එතකොට ලේසි වැඩ ටික. රයිට්. දෙවෙනි ගානේ
ඒ කොටස ධන දර්ශක සහිත ලියන්න කියනවා. m වල ඍණ 1 කියලා දාලා වර්ගමූල ලකුණු තියෙනවා. ඒකේ තේරුම තමයි m වල ඍණ 1 වැඩි කිරීම 1/2. එහෙනම් 1 වැඩි කිරීම 1 භාගයයි. 1 බෙදීම වල ධන භාගයයි කියලා දැම්මේ උත්තරේට. එහෙනම් හරයලවේ මාරු කරපු එක තමයි කරේ. ඉස්සල්ලා වර්ගමූලයක් දාලා දේ ලිව්වා. ඊට පස්සේ ධන දශකයේ සහිත ලියනකොට ඍණ දශකයේ ධන වෙන්නේ හරයලවේ මාරු කරා. කරගන්න m වල භාගය. ඊට පස්සේ b වල b x වල ඍණ 1 තියෙනවා යාගේ වර්ගමූල 3. එහෙනම් ඒකේ තේරුම තමයි x වල ඍණ 1 වැඩි කිරීම 1/3. එතකොට x වල ඍණ 1/3. එහෙනම් 1 බෙදීම x වල 1/3. ධන දර්ශකයේ සහිතව ලියන්න කියලා තියෙන්නේ ඒකයි. හදාගන්න. ඊළඟ එකටත් යමු අපි. ඊළඟ එක C කොටස. C කොටස p වල ඍණ 2 වර්ගමූල ලකුණු ඇතුලේ තියෙනවා 5. ඒකේ තේරුම p වල ඍණ 2 වැඩි කිරීම 1/5. එතකොට p වල 5න් 2යි ඍණ 1/p වල 5න් 2යි ධන. ධන දර්ශක සහිතව ලියන්න කියලා කියන්නේ ඒකයි. C කොටස හදුවද? C කොටස. එහෙනම් බලා ගන්න වැරදිලා තිබ්බොත් පස්සේ නිවැරදි කිරීම කරගන්න. උතර බලන්න. ඒ C වලින් පස්සේ D කොටසේ පොඩි යෙදීමක් තියෙනවා. ඒකේ තියෙනවා මෙහෙම. A වල වර්ගමූල ලකුණ තියෙනවා. A වල වර්ගමූල ලකුණෙන් පස්සේ ඍණ 3 කියලා මෙහෙම තියෙනවා. A වල වර්ගමූල ලකුණෙන් පස්සේ ඍණ 3 කියලා තියෙනවා. එතකොට ඒක තමයි A වල දෙකෙන් එක්වෙනි බලය. මෙන්න එළියේ තියෙනවා ඍණ 3. වරහණකින් එළිය වරහණක් තියෙනකොට මේකට එන්නේ. එතකොට අපි ලියනවා A වල දෙකෙන් 3යි ඍණ. හැබැයි උත්තරේ ධන දර්ශකයක් සහිතව ලියන්න කියලා. එතකොට මේකේ හරයලවය මාරු කරනවා. ලියන්න එපා. පෑන් පැත්තකින් ලියන්න මම ගාන හදලා ඉවරයි. පෑන් තියෙන පොත උඩින්. එහෙනම් මෙතන එක බෙදීම A වල දෙකෙන් 3යි. දැන් ලියන්න. නිසා ගණන් හදන ක්‍රම ටික හොඳට අල්ලගන්න. ඊට පස්සේ හරි ලේසි අමාරු නෑ. හරි? නෝට් කරගන්න. හරි. D කොටසෙන් පස්සේ E කොටස x වල ඍණ 3 කියන එක්කෙනාගේ මෙහෙම 4. එතකොට මට ලියන්න පුළුවන් x වල ඍණ 3 වතාවක් 1/4. x වල 4න් 3යි ඍණ. එහෙනම් 1/8 x වල 4න් 3යි අම්මා. හදාගන්න. ඕලන්න ඒක ෂේප්. ඊට පස්සේ F කොටස පොඩ්ඩක් ආයෙ විශේෂයි නේ. F කොටස පොඩ්ඩක් ආයෙ විශේෂයි. හදමු. එහෙනම් F කොටසට යමු අපි. F කොටස P වල වර්ගමූල ලකුණු දැම්මා. මෙහෙම 3 මෙහෙම දැම්මා ඍණ 5. එහෙනම් P වල 3න් 1 වතාවක් ඍණ 5. P වල 3න් 5යි ඍණ. එහෙනම් 1/8 P වල
3න් 5යි ධන. එහෙමයි හැදෙන්නේ. නිසා පැහැදිලිව ඒව හැදෙන්න ඕන ගොඩක් වැදගත්. G කොටස. G කොටස. දැන් ඔය කට්ටියන්ට මේ ගොඩාක් සුළු කිරීම ලේසියි ඇයි? කැල්කියුලේටර් එක දෙනවා විභාගයක් දෙක තියෙන්නේ. ඒ නිසා ಗುಣ කිරීම, බෙදීම, වර්ගමූල දෙසවීම, ලඝු ඒවා ඔක්කොම ලේසි. නමුත් මේ වගේ පොඩි පොඩි දැනගන්න වෙනවා නැත්නම් එතනින් එහාට පැහැදිලි. ඒ නිසා අර ටික ඉදිරියට යන්න ඕන. ඒක නිසා ඒක ගොඩක් වැදගත්. එහෙම නැතුව අපිට ඉස්සරහට යන්න බැරි. right right G කොටස. G කොටසට යන්කෝ අපි දැන් එක බෙදීම x වල ඍණ 3 කියන එක්කෙනාගේ වර්ගමූල ලකුණු තියෙනවා. ඊට පස්සේ මට ලිය හැකි එක බෙදීම x වල ඍණ 3 කියන එක්කෙනාගේ දෙකෙන් එක්කෙනෙක් බලය. එතකොට දෙකෙන් 3යි ඍණ. ඊට පස්සේ ඒක උඩට එනකොට ධන 3න් 2 වෙනවා. x වල දෙකෙන් 3යි ධන. right note කරගන්න. ඊට පස්සේ h කොටස අපි ඔක්කොම ටික හදමු. h කොටස. පේපර් එකේ ඉන කට්ටිය සද්ද නවත්තන්න. එක බෙදීම a වල ඍණ 2 කියන එක්කෙනාගේ වර්ගමූල ලකුණද 3. එහෙනම් එක බෙදීම a වල ඍණ 2 බෙදීම 3. උත්තරේ a වල ඍණ 2. ලකුණ මාරුණා නේ. හරිද? ඒකට ආවා. ඊට පස්සේ I කොටස. I කොටස පොඩ්ඩක් විශේෂයි. ඇයි ඒ? ඒකේ සංඛ්‍යා දෙකක් තියෙනවා. දෙකේ ඉලක්කම තියෙනවා. x වල ඍණ දෙකකුත් තියෙනවා. මෙතන කොක්ක ඇතුලේ තුනකුත් තියෙනවා. ඒ කියන්නේ මේ ඉලක්කම් දෙක ගුණ කිරීම තියෙනවා. ඒ නිසා මෙයා එහෙමම තියෙනවා දෙක තාවක් x වල ඍණ දෙක බෙදීම 3. එතකොට මෙයාගේ දර්ශකයේ ලකුණු ධන කරන්න එයා පල්ලට දානවා. එතකොට දෙක බෙදීම x වල 3න් 2යි. එහෙමයි. එතකොට ඒක පොඩ්ඩක් විශේෂයි හදා ගන්න. ඒ වගේම එකක් තමයි මේ J කියන කොටස තියෙන්නේ. ඒ වගේම එකක් මේ J කියන කොටස තියෙන්නේ. හරි? එතකොට එක බෙදීම 3 කියන එකාගේ A වල ඍණ 5. හරි? ඊට පස්සේ මේකේ වර්ගමූල ලකුණු තියෙනවා. එහෙනම් මට එක බෙදීම 3 ඉලක්කම මෙතන තිබ්බා. A වල ඍණ 5 බෙදීම 2යි. එයාගේ දර්ශකයේ ලකුණු ධන කරන්න A වල 2න් 5 කියන මෙතෙන් මම බෙදීම කොහොමද කතාව හදාගන්න. අතිශය වැදගත් මේ කොටස ඈ. එහෙම නැත්නම් ඉස්සරහට යන්න බෑ. right J කොටසත් හරි. right right ඊළඟ කොටස් වලට යමු. තුන්වෙනි ගාන අගය සහන කියලා තිබ්බනේ. හදවද?
ටිකක් හදුවා. අපි ඒක හදාගෙන යමු. එතකොට ඔකේදී අර දශම සංඛ්‍යා එහෙම තියෙනකොට පොඩි පොඩි තිර වෙන්න පුළුවන්. ඒ ගණන් ටික හොඳයි. ඔය එන්න ඔය වගේ සුළු කිරීම ගොඩක් වැදගත්. මොකද ඔවා කැල්කියුලේටරෙන් ගන්න උත්තරේ ගන්න බැරි ඒවා. ගන්න පුළුවන්. ටිකක් අපහසුයි. සයන්ටිෆික් කැල්කියුලේටර් වලින් පුළුවන්. මොකද පෙලක් සීරීස් ගෙනියන්න දෙන්නේ නැති හන්ද විභාගෙට මේ වගේ සුළු කිරීමක් આવොත් අපි අතින්ම කරන්න වෙනවා. තුන්වෙනි ගාන ඒකේ තියෙනවා R වලට යන කොටස් ටිකක් අපි එකින් එක හදමු. හරි? R වෙනකන් කොටස් ටිකක් තියෙනවා අපි ඒ ටික හදමු. ඒ කොටස 25 වර්ගමූලය 25 වර්ගමූලය 25 වර්ගමූලය කියන්නේ පහේ වර්ගය කියලා ලියනවා. එයාගේ වර්ගමූලය. එහෙනම් 5 ලියනවා 2 ලියනවා වර්ගමූලයක් තේරුම තමයි 1/2. මේ ගුණ කිරීමේදී මේ දෙක බලය උත්තරේ 5යි. අය බලෙන් බලේ උත්තරේ 5යි. ඊට පස්සේ B කොටස 16 4. එතකොට මේකේ තේරුම තමයි 16 ඉලක්කම ලියලා හතරෙන් එකෙනි බලය. ඒ කියන්නේ මොකක් හරි එක හතරවෙනි බලයක් මෙතන තිබ්බම මේ හතර ගන්න පුළුවන්. දැන් ඒක එන්නේ ගණන් හතර අත්දැකීමෙන්. දෙවරක් දෙක 4යි, හතරක් දෙකයි 2යි 8යි, අටවරක් දෙක 16යි. එහෙනම් 16 ලියන්න පුළුවන් නේද? දෙකේ හතරවෙනි බලය කියලා. දෙවරක් දෙක 4යි, හතරක් දෙක 8යි, අටවරක් දෙක 16යි. එහෙනම් අපි එහෙම දැම්මා. එතකොට මෙතන හතර ඉලක්කම දැම්මා. මේ හතරට මේ හතරට ගමුණා. දෙකේ පළවෙනි බලය 2යි. රයිට්? පැහැදිලි කතා? දෙක හැදුවා. C කොටස වර්ගමූල 4 තියෙනවා. එයාගේ පස්වෙනි බලය තියෙනවා. එතකොට අපිට ලිය හැකි 4 ලිව්වා. එයාගේ දෙකෙන් එක්වෙනි බලය වතාවක් 5 කියලා දැම්මා. මේක ලියනවා දෙකේ දෙවෙනි බලය වැඩි කිරීම 1/2 වතාවක්. මේ දෙකට මේ දෙක කැපෙනවා. දෙක වතාවක් පළවෙනි බලය 5. එතකොට දෙකේ පස්වෙනි බලය කියලා තියෙනවා. දෙකේ පස්වෙනි බලය 10ද? නෑ. දෙවරක් දෙක 4යි, හතරක් දෙක 8යි, අටවරක් දෙක 16යි, 16 වරක් දෙක 32යි. දැන් දෙකේ ඉලක්කම් 5 පාරක් ලිව්වහම තේරුණා. දෙවරක් දෙක 4යි, හතරක් දෙක 8යි, අටවරක් දෙක 16යි, 16 වරක් දෙක 32යි. 32යි උත්තරේ. හදාගන්න. ඒක හරි. හරිනම් හරි දාගන්න. ඊළඟ එක්කෙනාට උත්තරයක් ආවද? ඒක පොඩි හිර වෙන සීන් එකක් තියෙනවා නේ. ඒක හදමු. ඒක ටිකක් හොඳයි ඈ. හොඳට බලාගන්න පස්සේ ලියාගන්න ඈ. ඔන්න හරි. මේකේ තියෙන්නේ මෙහෙමයි 27 කියලා තියෙනවා. මෙයාගේ තුන්වෙනි බලය තියෙනවා. ඊට පස්සේ මෙහෙම වර්ගෙකුත් තියෙනවා. ඒ කියන්නේ අපි මේක විසඳන්න කලින් මේ ඇතුළේ දේශي. එහෙනම් මම ලියනවා 27 මෙහෙම තියෙනවා. එයාගේ තුනෙන් එක්වෙනි බලය මෙහෙම තියෙනවා. මෙහෙම දෙක තියෙනවා. දැන් 27 ලියන්න පුළුවන් කොහොමද? මොනවද තුනේ 27යි. එහෙනම් 27 ලිය හැකි 3 තුන්වෙනි බලය වැඩි කිරීම 1/3. වතාවක් එළියේ 3 දෙකනේ. 3 තුන්වෙනි බලය වැඩි කිරීම 2. මේ තුනට මේ තුන කැපෙනවා. එතකොට 3 පළවෙනි බලය වතාවක් 2යි. එතකොට 3 දෙවෙනි බලයයි 3 දෙවෙනි බලය කියන්නේ 3 හරි කිරීම කියන්නේ 9. හරි. අතුපෑනේ නෝට් කරගන්න මොකක් හරි උත්තරේ වෙනසක් වෙලා තිබ්බනම් ඒක තමයි වෙන්න ඕනේ. ඒක තමයි මතක් වෙන්නේ. මට මේ කොටස පොඩ්ඩක් වැරදුනා. ඒක දැන් හදාගත්තා කියන්නේ. හරි? හදමු. හරි?
අපි හදමු ඊ කොටස. ඊ කොටස. ඊ කොටසේ 81 තුන්වෙනි බලය තියෙනවා. මෙහෙම කොක්ක දාලා හතරවෙනි බලයකුත් තියෙනවා. දැන් 81 තුන්වෙනි බලය තියෙනවා. හතර වැඩි කිරීම එකකුත් උහුම් තියෙනවා. දැන් මට මේ 81 ලිය හැකි තුන්වරක් 9 27යි 24ක් 3 81යි. එහෙම නේද? එකපාරම තේරෙන්නේ නැත්නම් 3 වැඩි කිරීම 3 වැඩි කිරීම 3 වැඩි කිරීම 3. 3 තුන 9යි. 3 තුන 9යි. 9ක් 9 81යි. එහෙනම් 81 කියන්නේ 3 4වෙනි බලය. දැන් 3 4වෙනි බලය වැඩි කිරීම 3 වැඩි කිරීම 4. මේකට මේක සුණා 3 3වෙනි බලය. මේ 3වෙනි බලය කියන්නේ 9යි හරි. හරි. හදාගන්න. ඊ කොටස F කොටසක් තියනවා ලේසි. right. right. අපි යනවා ඊළඟ කොටසට. අපි යනවා ඊළඟ කොටසට F කොටසට. F කොටස කියන්නේ 1000 තියෙනවා වර්ගය තියෙනවා වර්ගමූල ලකුණු ඇතුලේ 3න් 3 කියන ඉලක්කම තියෙනවා. එතකොට ඒකෙදි මොකද කරන්නේ? 1000 දැම්මා වර්ගය දැම්මා මෙතන 1.3 කියන එක දැම්මා. දැන් මෙතන බිංදු 3ක් පේනවා. 10 3වෙනි බලය වැඩි කිරීම 2 වැඩි කිරීම 1.3. මේකට මේ කැපුණා 10 වර්ගය 30යි. right. හරි. හදාගන්න. සුළු කරන්න වැඩ ටික කරගෙන යනවා. right. වැදගත්. right. මේක බලන්න. එතකොට ඔන්න ඒකේ ගණන් 6ක් හැදුවා. දැන් එතනින් පස්සේ තියෙන්නේ ටිකක් භාග සංඛ්‍යා දශම සංඛ්‍යා වගේ ඒවා. එතන භාග සංඛ්‍යා කොට ඒ තරයි හරයලා වෙන්නේ ඊටඳ උදේ වැඩේ ගොඩ ගන්නට තියෙන්නේ. හරි? ඒකත් ගොඩක් වැදගත් සාධකයක් වෙනවා. right. එතකොට F කොටස පස්සේ G කොටසේ ඉඳලා තියෙන දිගටම කොටස් ටික අර විදිය රටාවක් තමයි තියෙන්නේ. එහෙනම් G කොටස තියෙනවා. G කොටසේ තියෙන්නේ G කොටස නෙමෙයි. ඔව් G කොටස. 27 බෙදීම 125 කියන එක නේද? තුනෙන් දෙවෙනි බලය 27 බෙදීම 125 කියන එක නාගේ තුනෙන් දෙවෙනි බලය. එතකොට මේකත් තුන්වෙනි බලයක් විදිහට මේකත් තුන්වෙනි බලයක් විදිහට ලියාගත්තා වැඩේ කොට දාගන්න ලේසි. 27 ලියන්න පුළුවන් කොහොමද? තුනේ තුන්වෙනි බලය. 125 ලියනවා පහේ තුන්වෙනි බලය. හරිද? 5 වර 5 25 25 වර 5 125. 3 3 9 9 වර 3 27යි. ඊට පස්සේ මෙන්න මේ තුනෙන් දෙක කියන එක මෙයාටත් අයිති මෙයාටත් අයිති. ඒ නිසා අපි ඊළඟ පියවර මම මෙතන ලියනවා තුනේ තුන්වෙනි බලය වැඩි කිරීම තුනේ දෙවෙනි බලය බෙදීම පහේ තුන්වෙනි බලය වැඩි කිරීම
තුනෙන් දෙවෙනි බලය. 3ට 3 කැපෙනවා. මෙතනත් 3ට 3 කැපෙනවා. එතකොට 3 වර්ගයේ බෙදීම 5 වර්ගය. 3 වර්ගය 9යි 5 වර්ගය 25යි. එතකොට උත්තරේ 9 බෙදීම 25යි. තේරුණා සිද්ධිය? හදාගන්න. ඒ ටිකක් වැදගත්. ඒ ටිකක් වරදින ටයිප් එකේ ගානක් නෝට් කරගන්න. ඔය වගේ සුළු කිරීම් සමහර ගණන් පොඩි පොඩි තැන්වල සෙට් වෙනවා. මේ කලාතුරකින් වෙන වැඩක්. මොකද සියලු සුළු කිරීම් කරන්න ඔකට යන උසස් පෙළදී කැල්කියුලේටරේ පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඔය වගේ මූලික නීති ටික දැනගත්තේ නැත්නම් කැල්ලෙක් ගහන්නත් බැරි වෙනවා නේ. ඒකයි නිකන් ඔය පොඩ්ඩක් ඔළුව හරියන්න ඔය ගණන් ටික දාලා තියෙන්නේ. හරි? ඒ ගොඩක් වැදගත්. රයිට්? රයිට්. අපිට දැන් තියෙන්නේ ක්‍රියාවේ කොටස. අපි හදුවා දැන් G කොටසට එනකන්. G කොටසෙන් ඉස්සරහට H කොටස. H කොටස තියෙන්නේ 81 බෙදීම 10.3යි කියන්නේ 1.4යි. වතාවක් 4න් 3යි. දැන් මේ 3 වරක් 3 9යි 9 වරක් 3 27යි 27 වරක් 3 82යි. ඒ කියන්නේ 81 කියන්නේ 3 4 බෙදීම 10යි 4 වතාවක් 4න් 3. දැන් මොකද වෙන්නේ? මෙයා මෙයාගෙන් සුළු වෙනවා මෙයා මෙයාගෙන්. එතකොට මොකද වෙන්නේ? 3 4 වැඩි කිරීම 4න් බෙදීම 10යි 4 වැඩි කිරීම 4න් 3. දැන් මේ හතරට මේ හතර කරනවා 3 තුන්වෙනි බලය 4 10යි තුන්වෙනි බලය. 3 වරක් 3 9 9 වරක් 3 27යි. බෙදීම 1000යි. 27 1000න් බෙදුවම ඕන තව වැඩක් කරයි. ඕනම් පූර්ණ සංඛ්‍යාව දශම දෙකකින් මෙහෙ 1යි 2යි 3ක් මෙහාට ගත්තා. එතකොට බිංදුවකුත් දැම්මා 0.0.27යි. කැල්ලකින් ගවුවොත්. එතකොට මේ කැල්ලට කැල් ගහන්න පුළුවන්. මේ ටික තමයි කැල්ලකින් අපිට ගහගන්න බැරි නේ. ඒ ටික තමයි අපි සුරු කරලා ගත්තේ. නෝට් කරගන්න. ගොඩක් වැදගත් ඔය කොටස්. මේකේ කොයි ගණන්ද හිර වුනේ? තමයි අන්තිම ටික. අන්තිම හතර. අර දශම තියෙන එකත් හිර වුණා. ඔව් ඒකත් අපි හදමු. මම උදව් කරන්න මම පොඩි වෙලාවක් දෙන්නම් ඔකට එන ගණන් ටික හදන්න දැන්. ඔය K කියන එකේ එහෙම 0.81 කියන එක ලියන්න නේද 81 බෙදීම 100 කියලා. 81 බෙදීම 100 කියලා ලියුවහම හදන්න ලේසියි. එහෙම හදාගන්න මම ඒක තමයි මෙතන මේ ආරම්භයක් ගත්තේ. 27 බෙදීම 1000 ලිව්වා 0.027 කියලා. හරි. ඒ වගේ පොඩ්ඩක් try එකක් දෙන්න බලන්න හදන්න. ඊට පස්සේ අපි සාකච්ඡා කරමු. ගොඩක් වැදගත්. අපි හදමු අනන් ටික හරියට සුළු කිරීම් ටික කරගන්න ඕනේ නැත්නම් අමාරු වෙනවා.
ආන්සර් කරා. ආන්සර් කරා. රයිට්. අපි වැඩේ කරගෙන යනවා. H කොටසනේ. H නෑ. අපි G කොටස H කරා. ඊට පස්සේ I කොටස තියෙන්නේ. I කොටස තියෙන්නේ. I කොටස. ඒකෙත් පොඩි යෙදීමක් තියෙනවා. ඒකේ තියෙන්නේ එක බෙදීම 64 කියන එක්කෙනාගේ ඍණ 6න් 5 කියන එක්කෙනා. එතකොට මේ දර්ශකයේ ලකුණ ධනකයේ උඩට මාරු. හරි? එහෙම නැත්නම් මේක භාග සංඛ්‍යාවක් ඉඳ මෙයාටත් අයිති මෙයාටත් අයිති. අපි එහෙම කරමුකෝ තේරුම් ගන්න ලේසි. එකේ ඍණ 6න් බෙදීම 64 ඍණ 6න් 5. දැන් මොකද කරන්න පුළුවන්? මෙයාගේ ලකුණේ ධන දර්ශකයේ ධන කරන්න මෙයා උඩ දානවා. එයාට දානවා. රයිට්? එතකොට 64 කියන එක්කෙනාගේ 6න් 5 බෙදීම 1 කියන එක්කෙනාගේ 6න් 5. එතකොට මේ 1 කියන එක්කෙනා මොක ගත්තත් එකම තමයි. ඒක ගත්තත් ඔක්කොම එකම තමයි. ඒක ගණිතයේ තියෙන මූලික එක. ඉතින් එකගේ වර්ගමූල ගත්තත් එකයි. හරි? එතකොට එකේ මේ පළවෙනි බලෙත් එකයි එහෙම තමයි. හරි? නිසා මේ පොඩ කැල් එකක් කරන් ගහන්නකො එතකොට තහවුරු වෙයි. කැල් එකක් කරන් ගහන්න බලන්න කැල් එකක් තියෙද කියලා නේද? කැල් එකක් දැන් පාවිච්චි කරන්න ඕන. කවුරු හරි කෙනෙක් කැල් එකකින් ගහන්නකො එකේ වර්ගමූලය වර්ගමූල 1 එකයි. කැල් එකකින් ගහුවම තහවුරු කරගන්න පුළුවන්. ඒකයි මම කියන්නේ. එකේ වර්ගමූලය clear එකයි. ඊට පස්සේ ගහන්න බලන්න බිඳුවේ වර්ගමූල බිඳුවයි. හා. බිඳුවට එහෙම මොනවා කරා බිඳුව තමයි. දෙකේ වර්ගමූලය එකයි. තියා ගන්න. එතකොට මෙතන එකයි වෙන්නේ. එතකොට 64 තියෙනවා. 64 වතාවක් 6න් 5යි. මේක ලියනවා දෙකේ 6 වෙනි බලයෙන්. දෙවරක් 2 4යි හතරක් 2 8යි. හතරකට 60. දෙකේ 6 වෙනි බලය වතාවක් 6න් 5යි. බෙදීම එක එහෙමම දැම්මා. මේකට මේක කැපිලා ගියා දෙකේ 5 වෙනි බලය. එතකොට දෙකේ 5 වෙනි බලය කියන්නේ කීයද? දෙවරක් 2 4යි හතරක් 2 8යි 8ට 16 16 2 32යි උත්තරේ එන්නේ. හරිද? මෙහෙම යටට ගිහලා එතනින් උඩ ටික තමයි මම මෙතන දාලා තියෙන්නේ. මේක සමානයි මේක සමානයි මේක 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 මේක. අන්තිම උත්තරේ 32යි. හදාගන්න. J කියන කොටස. ඒකත් වැදගත්. J කියන කොටස අපි එකත් හදමු.
right? J කියන කොටස 27 බෙදීම 64 කියන එක්කෙනාගේ කීවෙනි බලයද තියෙන්නේ? ඍණ 3න් 2. එතකොට 27 ඍණ 2 බෙදීම 3 බෙදීම 64 ඍණ 2 බෙදීම 3. දැන් මෙයාගේ දර්ශකය ධන කරන්න මෙයා පාතර ධන මෙයා උඩට දානවා. එතකොට ඊළඟට එනවා 64 කියන එකාගේ 3න් දෙවෙනි බලය 27 කියන එකාගේ 3න් දෙවෙනි බලය. දැන් 64 කියන්නේ 4 වරක් 4 16යි 16 වරක් 4 64යි නේ. එහෙනම් අපිට 64 ලිය හැකි 4 තුන්වෙනි බලය වතාවක් 3න් 2 කියලා. ඊට පස්සේ මට 27 ලිය හැකි 3 3 3 3 27යි 3 තුන්වෙනි බලය වතාවක් 3න් 2. මේ තුනට මේ තුන කැපෙනවා 4 වර්ගයේ බෙදීම 3 වර්ගය. 4 වර්ගය 16යි බෙදීම 9යි. එතන සිද්ධිය නෝට් කරගන්න. ගොඩක් වැදගත්. මං K කියන කොටස හදලා නතර කරනවා. එතකොට ඊටු ටික හදන්න ඕන දැන්. හරි? K කියන කොටස හදනවා. ඒකේ පොඩි යෙදීමක් තියෙන නිසා. ඒක දැනටමත් මම හිතන්නේ තේරෙනවා. 0.81 කියන එකාගේ දෙකෙන් 3 කියලා තියෙනවා. මේ දශමටයි එක ලියයි මට 81 බෙදීම 100යි කියලා එයාගේ දෙකෙන් 3 කියලා දැම්මා. 81 දෙකෙන් 3 බෙදීම 100 දෙකෙන් 3. දැන් 81 යන්න පුළුවන් 9 වර්ගය වැඩි කිරීම දෙකෙන් 100 ලියනවා 10 වර්ගය වැඩි කිරීම දෙකෙන් මේ දෙකට මේ දෙක කැපෙනවා 3 තුන්වෙනි බලය බෙදීම 10 තුන්වෙනි බලය. එතකොට කීයද? 3 වරක් 3 9 27යි. 27 බෙදීම 1යි 2යි 3යි. සරලව කිව්වොත් 0.27. එනවනේ සිද්ධිය. දැන් හදාගන්න. ඒකේ පොඩි යෙදීමක් තිබ්බයි ගන්න. හරි? ඉතින් හරිනම් හරියක් දාගන්න මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා නම් හදාගන්න. ඒකයි වෙන්න ඕන දේ. දැන් කැල්ලකින් ඔය වගේ જાති සුළු කරන්න බෑනේ. කැල්ලකින් අනිත් ඒවා සුළු කරන්න පුළුවන්. ඒ නිසා කැල්ල එකත් විභාගයට යද්දී දෙනවා. ඒ නිසා O level සුළු කිරීම අමාරුයි කියන එක ප්‍රශ්නයක් නෙමෙයි. A level වලදී. කැල්ල එක දෙන හින්දා. හැබැයි මේ වගේ පොඩි පොඩි දර්ශක නීති ටිකක් හරියටම දැනගෙන තියෙන්න ඕනේ නැත්නම් වැඩේ ටිකක් අමාරු වෙනවා. right? right? හරිද ළමයි? හරි. දැන් ඉතුරු ටික හදන්න ගන්න. කරුණාට කමන්නේ. ඊට පස්සේ අපි සාකච්ඡා කරමු. දැන් මේ දවස්වල දැන් ඊයේ මරු වැඩක් වුණා ඈ. අපේ පරමවුල පන්සලේ තිබ්බ රාක්ෂ භවන කියලා එකක්. ඉතින් මාත් ගියා රාක්ෂ භවන බලන්න. හරි. රාක්ෂ භවන ඉතින් හොඳට ඕගනයිස් කරලා තිබ්බ වැඩේ. හරි. ඉතින් මේ රාක්ෂ භවන බලන්න ගියාට පස්සේ දැන් එකකින් එක චරිත ඉන්නවනේ ඒකේ. බය කරන්න තමයි තියෙන්නේ ටිකක් දුක්. භූත බඳින මේකේ නම රාක්ෂ භවන.
භූත මන්දිරේ වෙනයි රාක්ෂස භවන වෙනයි. ඒ රාක්ෂසයක් ඉන්නේ හරිය. එතන එක තැනකදී මග හරිය යනකොට මේ කෙනෙක් ඇවිල්ලා ළමයා අරගෙන ළමයාත් අරගෙන අනේ අයියේ මේ ළමයා චුට්ටක් ගන්නකෝ කිව්වා. හරිද? මං කිව්වා මේ ළමයා නම් ගන්න බෑ ඕනනම් සාරිය පොඩ්ඩක් අඳන්නම් කියලා. හරිද? ඊට පස්සේ පහු වෙනකොටම සර් කිව්වා. ඒ කියන්නේ මොහිනී ටීටි අපේ පන්ති කොල්ලෙක්. මට හොයන්න නම් මේකක් දාලා හින්දා ඒකට ඌ මාව අඳුරගත්තා. මොහිනී මාව අඳුරගෙන ටිකක් වෙලා යනකොට සර් යනවා කියලා මම කොහා කියලා. ඉතින් එහෙමයි කතාව. ඒ නිසා මේ හොඳයි ඉතින් ළමයි. ඉතින් අර ටෙක්නොලොජි පාවිච්චි කරලා දිනන අපේ පැත්තෙන් වල හොඳටම අයියේ. ඊට පස්සේ අන්තිම හරිය මැද හරිය යනකොට කතා කරනවා. එන්න කියලා. එන්න කියලා කට්ටිය ආවට පස්සේ අරුන් ස්ටාර්ට් කරනවා මැෂින් එක. අර ගස් කපන. හරිද? ඒක ස්ටාර්ට් කරලා බෙල්ල දිහාට තියන්න හම්බෙන්න කට්ටිය දුවනවා කෑ ගහගෙන. හොඳයි ඉතින්. ඒ වගේ පොඩි පොඩි වැඩ තියෙනවා. දැන් පොයේ දවසට අපායවල සහ මේ භූත මන්දිර පෙන්වන්න දෙන්නේ නැහැ. පොයේ දවසට පහුවදාට තමයි දෙන්නේ. හොල්මන් මන්දිර භූත මන්දිර පොයට පෙන්වන්න දෙන්නේ නැහැ. හැබැයි ඉතින් ඒ දැන් ඉවෙන්ට් එකක් ඕගනයිස් කරන කෙනෙකුට මං කිව්වා එහෙනම් පොයට දැන් ඒව පෙන්වන්න දෙන්නේ නැහැ. මං කිව්වා මේ මං දෙයක් ගන්න හොඳ දෙයක් කියලා. එහෙනම් අපි අනිත් පාර දිව්‍ය ලෝකයක් දාමු. ඒ දිව්‍ය ලෝකයක් හදලා හරිද? රජ කෙනෙක් තියලා පවන් සරන්න කට්ටිය තියලා ටොපි චොකලට් ටිකක් දාලා පොඩි දුමක් දාලා තිබ්බහම ඉතින් දිව්‍ය ලෝකෙදී හොඳයි ලස්සන. ඒක තින් කරොත් දිව්‍ය ලෝකෙ යන්න පුළුවන් කියලා. දිව්‍ය ලෝකයක් පෙන්වන්න පුළුවන්. හරි. ඔය හැමතැනම තියෙන භූත මන්දිරය අපායවලනේ. ඊළඟ පාර දිව්‍ය ලෝකයක් හදනවා කියලා සංගීතේ කිව්වා. ඒක හොඳයි. කන්සෙප්ට් එකක් දුන්නා. බලමු කරලා තියෙද කියලා. හරි. හරි.